සුබ දවසක් ඔබ සීලුබ දෙනාට. අද පාඩමේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිටාර් වාදකයෙකුට නිර්මාණකරණයේදී ඒ වගේම අපි එදිනෙදා ගීත ගායනා කරන අවස්ථාවලදී ඊ타ත්ම වැදගත් වන ඒ වගේම ඊතා අලංකාරවත්ව භාවිතා කරන්න පුළුවන් කෝඩ්ස් භාවිතයක් සම්බන්ධව මේ භාවිතයේ ඊ타ත්ම වැදගත් ඒ වගේම ඊ타ත්ම රසවත් මේක ඊ타ම සරල පාඩමක්. ඒ වගේම මේක අවබෝධ කරගත්තන් පස්සේ හරි රසවත්ව මේක භාවිතා කරන්න පුළුවන්. අපි පාඩමට යමු. ඉස්සෙල්ලාම මේ සඳහා යොදාගන්නේ මේජර් ස්කේල්ස් කියන සංකල්පය. මේ මේජර් ස්කේල් එකක තියෙනවා නෝට්ස් 8ක්. එතකොට මේ නෝට්ස් 8 මුලින් ඉඳන් ගණන් කරගෙන යනකොට අපිට හම්බ වෙනවා 6 වෙනි නෝට් එක. උදාහරණයක් විදිහට C මේජර් ස්කේල් එක ගත්තොත් එහෙම C මේජර් ස්කේල් එකේ නෝට්ස් එක C D E F G A B C. එහෙම නැත්නම් අපි ෆස්ට් පොසිෂන් එකේ බැලුවොත් එහෙම C D E F G A B C. මුලින් ඉඳන් අපි කවුන්ට් කරොත් එහෙම 1 2 3 4 5 6. මේජර් ස්කේල් එක මුලින් ඉඳන් ගණන් කරනකොට එන 6 වෙනි නෝට් එක තමයි මේ සඳහා යොදාගන්නේ. මේ මේජර් ස්කේල් එකක 6 වෙනි නෝට් එකෙන් අපි ආරම්භ කරලා නැවත C මේජර් ස්කේල් එකට අදාළ නෝට්ස් එක ලිව්වොත් එහෙම අපිට ලැබෙනවා C මේජර් ස්කේල් එකේ රිලටිව් මයිනර් ස්කේල් එක A මයිනර් ස්කේල් එක. උදාහරණයක් විදිහට C මේජර් ස්කේල් එක මෙහෙම ප්ලේ කරනවා. C D E F G A B C. මේකේ 6 වෙනි නෝට් එක A නෝට් එකනේ. A නෝට් එකෙන් පටන් අරගෙන C මේජර් ස්කේල් එකට අදාළ එන නෝට්ස් ටික අපි පිළිවෙලට වාදනය කරගෙන ගියොත් එහෙම අපිට ලැබෙන්නේ C මේජර් ස්කේල් එකට අදාළ රිලටිව් මයිනර් ස්කේල් එක. මේ රිලටිව් මයිනර් සම්බන්ධව මම වීඩියෝ එකක් කරලා තියෙනවා channel එකේ බලන්න. දැන් අපි බලමු A නෝට් එකෙන් පටන් අරගෙන C මේජර් ස්කේල් එකට අදාළ එන නෝට්ස් එක වාදනය කරලා මේ බලන්න A B C D E පැහැදිලිද මේ කාරණේ? ඕනම මේජර් ස්කේල් එකක 6 වෙනි නෝට් එකෙන් පටන් අරගෙන පිළිවෙලට ඒ නෝට්ස් ටික වාදනය කරගෙන ගියොත් අපිට ලැබෙන්නේ මේ මේජර් ස්කේල් එකට අදාළ රිලටිව් මයිනර් ස්කේල් එක. මේක ටිකක් අපැහැදිලි වෙන්න පුළුවන් ආධුනිකයෙකුට මොන හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න අවශ්‍යයි ඉන්නවා නම් ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මම WhatsApp group එකේ link එක දාන්නම් description එකේ බලන්න. මේජර් ස්කේල් එකකින් රිලටිව් මයිනර් ස්කේල් එක හදාගත්තා වගේම මේජර් කෝඩ් එකකින් රිලටිව් මයිනර් කෝඩ් එක හදාගන්නත් පුළුවන්. C මේජර් ස්කේල් එකේ ප්‍රධාන කෝඩ් එක C මේජර්. C මේජර් ස්කේල් එකේ රිලටිව් මයිනර් කෝඩ් එකේ නම් A මයිනර් කියන කෝඩ් එක තමයි අපිට ලැබෙන්නේ. මේක හැම මේජර් ස්කේල් එකකටම පොදු කතන්දරයක්. හරි. දැන් අපි දන්නවා C මේජර් ස්කේල් එකේ ප්‍රධාන කෝඩ් එක ටොනික් කෝඩ් එක C මේජර්. එතකොට C මේජර් කෝඩ් එකට අදාළ රිලටිව් මයිනර් කෝඩ් එක A මයිනර්. හැබැයි මේ පාඩමේදී මම බලාපොරොත්තු වෙන්නේ C මේජර් ස්කේල් එකේ රිලටිව් මයිනර් කෝඩ් එක A මයිනර් වුණාට අපි නිර්මාණකරණයේදී භාවිතාවේදී පරිහරණයට ගන්නේ A මේජර් කියන කෝඩ් එක. මේක මම උදාහරණ කිහිපයක් එක්ක පැහැදිලි කරන්නම්. එතකොට අපිට පැහැදිලි වෙයි. ඒ වගේම අපි බලමුකෝ D මේජර් ස්කේල් එක ගත්තොත් D මේජර් ස්කේල් එකේ නෝට්ස් ටික D E F sharp G A B C sharp D. එතකොට D මේජර් ස්කේල් එකේ 6 වෙනි නෝට් එක ගත්තොත් එimhe D E F sharp G A B. මෙතනදී D මේජර් ස්කේල් එකේ රිලටිව් මයිනර් ස්කේල් එක B මයිනර්. ඒ වගේම D මේජර් කෝඩ් එකේ රිලටිව් මයිනර් කෝඩ් එක B මයිනර්. හැබැයි මම භාවිතා කරන්නේ B මේජර් කියන කෝඩ් එක. අපි මේ වගේ ස්කේල්ස් කිහිපයක් ගමු. F මේජර් ස්කේල් එක ගත්තොත් එimhe F මේජර් ස්කේල් එකේ 6 වෙනි නෝට් එක D. F මේජර් කෝඩ් එකේ රිලටිව් මයිනර් කෝඩ් එක D මයිනර්. හැබැයි අපි නිර්මාණකරණයේදී භාවිතා කරන්න පුළුවන් මේක D මයිනර් කෝඩ් එක වෙනුවට D මේජර් කෝඩ් එක භාවිතා කරලා නිර්මාණයකට යොදා ගන්න පුළුවන්. දැන් G මේජර් ස්කේල් එක ගත්තොත් එහෙම G මේජර් ස්කේල් එකේ 6 වෙනි නෝට් එක G A B C D E රිලටිව් මයිනර් කෝඩ් එක E මයිනර්. හැබැයි අපි භාවිතා කරන්නේ E මේජර් කියන කෝඩ් එක මෙන්න මේ නිර්මාණකරණයේදී. දැන් මම නිර්මාණකරණයේදී භාවිතා කරන්න පුළුවන් කෝඩ්ස් රටාවක් පැහැදිලි කරන්නේ. මේක ආවට ගියාට භාවිතා කරන්නත් එපා. භාවිතා කරන්නත් බෑ. ඒ වගේම මේක හැමතැනකම භාවිතා කරන්නත් එපා. භාවිතා කරන්න ඕන නම් භාවිතා කරන්න පුළුවන්. නමුත් මේක අර ඒකාකාරී නොවන විදිහට නිර්මාණශීලීව භාවිතා කරන්න පුළුවන්. මේක ගීතයක භාවිතා කරන කවුන්ටර්ස් ඊට පස්සේ බිට්ස්
ඊට පස්සේ අනිත් සංගීත භාණ්ඩවල සංකලනයන් එක්ක මේක කොච්චර දුරට මුහු වෙනවද කියලා බලලා ගැලපෙනවා නම් අපිට භාවිතා කරන්න පුළුවන්. මේක භාවිතා කරන්න කියලා නීතියක් නැහැ. හැබැයි මේ විදිහට භාවිතා කරනවා නම් භාවිතා කරන්න පුළුවන්. ඒ හැඩතලේ ඒ රටාව තමයි මම ඔයාලට පැහැදිලි කරලා මේ පෙන්වුවේ. මොන හරි මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න. එතකොට මම පැහැදිලි කරන්නම්. දැන් මම C major scale එකට අදාළ ගීතයක් අරගෙන ඒ ගීතයේ කොටසක් වාදනය කරලා පෙන්නන්නම් මේක කොහොමද භාවිතා කරන්න කියලා. අපි හැමෝම දන්නවා වික්ටර් රත්නායක මහත්මයා ගායනා කරන ආදර උල්පතු අම්මා කියන ගීතය. මේ ගීතයේ කෝරස් එකේදී අතරමඟ අපිට භාවිතා කරන්න පුළුවන් අපි ඉගෙන ගත්ත පාඩම. මේ බලන්න. ඔබ මතු බුදුවන දවසේ මෙන්න මේ තැනක මම යොදාගත්තේ C major කෝඩ් එකයි D minor කෝඩ් එකයි G major කියන කෝඩ් එකයි. ඒ C major කෝඩ් එක එන තැනකට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ C major කෝඩ් එකට අදාළ relative minor කෝඩ් එකනේ භාවිතා කරන්නේ. හැබැයි මෙතනදී අපිට අලංකාරවත්ව භාවිතා කරන්න පුළුවන් C major කෝඩ් එකේ relative minor එක නෙවෙයි. ඒ මම ඉස්සෙල්ලා පාඩමේ පැහැදිලි කරපු විදිහට එතෙන්ට A major කියන කෝඩ් එක භාවිතා කරලා අර accidental කෝඩ් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිද? මේ කෝඩ්ස් වලට ඔෆ් කෝඩ්ස් කියනවා, ඇක්සිඩෙන්ටල් කෝඩ්ස් කියනවා, බරෝ කෝඩ්ස් කියන එක විදිහට භාවිතා කරනවා. නමුත් මේ හැම දෙයකින්ම සිද්ධ වෙන්නේ ගීතයේ ස්කේල් එකට අදාළ නොවන කෝඩ් එකක් යොදා ගැනීම තමයි මේකේ මූලික හරය වෙන්නේ. ඔබ මතු බුදුවන දවසේ. එතකොට මම භාවිතා කරා ඔබ මතු බුදුවන කියනකොට A major කියන කෝඩ් එකක් භාවිතා කරා. මම භාවිතා කරේ C major කෝඩ් එකකින් පස්සේ A major කියන කෝඩ් එක. A major කියන කෝඩ් එක භාවිතා කරලා තමයි D minor කෝඩ් එකට ගිහිලා G එකට ගියේ. එතකොට කාට හරි කියන්න පුළුවන් අනේ දැන් C major scale එකේ භාවිතා කරනකොට A major එකක් එන්නේ නැහැ නේ කියලා කියන්න පුළුවන්. නමුත් අපි පාඩම ඉගෙනගත්තු විදියට ඒ භාවිතය හරියට අපි අඳුරගත්තා නම් මෙතනදී A major කෝඩ් එක භාවිතා කරලා ප්‍රශ්නයක් නැහැ. මේක C major scale එකේ භාවිතා කරන ඕනම ගීතයකට අපිට සම්බන්ධ කරගන්න පුළුවන් ඒ අවස්ථාව අනුව මේක තේරුම් ගන්න. මලට බඹරු කුසේ ගීතය ගත්තොත් එහෙම මේ ගීතය වාදනය වෙන්නේ D major කියන ස්කේල් එකේ. එතකොට අපි ඉගෙනගත්තු පාඩමත් එක්ක D major කෝඩ් එකට අදාළ relative minor කෝඩ් එක B minor අපි නිර්මාණය කරනදී මෙතන B major කියන කෝඩ් එක යොදා ගන්න පුළුවන්. ඒක මුල් ගීතේ නැති වෙන්න පුළුවන්. නමුත් අපිට ප්‍රායෝගිකව භාවිතා කරගන්න පුළුවන්. අපි සංකල්පය අඳුරගත්තයින් පස්සේ. මේ ගීතේ ගායනා වෙන අතරමඟ තියෙනවා මෙහෙම හද සිනාසෙනවා. මෙන්න මෙතනට අපිට පුළුවන් හද සිනාසෙනවා. එතකොට D major, B major, E minor. E minor මෙතනින් අල්ලන්න පුළුවන් ඕන. හද සිනාසෙනවා. පැහැදිලිද? එතකොට D major කෝඩ් එක දිගටම බාස් එකක් හෝ දෙකක් වාදනය වෙනවනම් ඒ වගේ තැනකට මේ ඕෆ් කෝඩ් එකක් විදියට, එහෙම නැත්නම් ඇක්සිඩෙන්ටල් කෝඩ් එකක් විදියට, එහෙම නැත්නම් බරෝ කෝඩ් එකක් විදියට මේ B major කියන කෝඩ් එක භාවිතා කරන්න පුළුවන්. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ B major කෝඩ් එක මෙතෙන්ට දැම්ම කියලා ඒක තමයි අපේ පාඩමේ මුලින් ඉඳන් මේ පැහැදිලි කරගෙන ඉන්නේ. ඒකට හේතුව මම දැන් උදාහරණ එකක් දෙකක් විතරයි මෙතනදී පැහැදිලි කරේ. නමුත් මේ විදියට ඔයාලා අනිත් ස්කේල් ආශ්‍රයෙන් ඒ නිර්මාණවලට භාවිතා කරලා බලන්න. මම පැහැදිලි කරපු මේ පාඩම අපිට ගීතයකට යොදා ගන්න කියලා අත්‍යවශ්‍ය නැහැ. ඒ වගේම ඒ ගීතයේ මේ කෝඩ් එක දාන්න ඕන කියලා නීතියක් මොනවත් එහෙම නැහැ. මේක නිර්මාණ කරන්නේදී අපිට මේ නිර්මාණයට ගැළපෙනව නම් පමණක් යොදා ගන්න පුළුවන්. ඒ යොදා ගන්නකොට භාවිතා කරන රීතිය තමයි මම පැහැදිලි කරේ. මේ සම්බන්ධව මොන හරි ගැටලු තියෙනවා නම් කතා කරන්න.